ඔන්න ඉතින් කෝඩින් කරනකොට අනිවාර්යයෙන්ම කොෆි එකක් පීලා වැඩ පටන් ගන්න ඕනේ. ඔන්න ඉතින් ඔයාලත් එහෙම කරන්න හොඳ එනර්ජියක් එකතු ගන්න පුළුවන්. හරි. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ බෑක් එන්ඩ් එක හොස් කරපුවාම අපිට ගොඩක් කලාවට අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකට කෝල් කරනකොට SSL ඉන්ස්ටෝල් කරන්න වෙනවා. ඉතින් SSL ඉන්ස්ටෝල් කරනකොට අපිට කස්ටම් ඩොමේන් එකක් ඕනේ. ඉතින් අපි ගොඩක් කලාවට ප්‍රොජෙක්ට් ටෙස්ට් කරනකොට ඒ වගේම ස්ටුඩන්ට්ස්ලාට විශේෂයෙන්ම අපිට ඩොමේන් එකක් බයි කරන්න ඕනේ නෑනේ. ඒකට අපිට ෆ්‍රී ඩොමේන් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් අද ගෙනාව ෆ්‍රී ඩොමේන් එකක් ගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඉතින් මේකේ නම duckdns.org ලේසි නම. ඉතින් duckdns.org වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ IP4 ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න විතරයි තියෙන සර්වර් එකේ. ඒ කියන්නේ හිතමුකෝ අපි AWS සර්වර් එකේ අප්ඩේට් කරන්න කියලා අපේ බෑක් එන්ඩ් එක. ඒතර AWS එකේ IP4 ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න විතරයි තියෙන්නේ duckdns.org කියන වෙබ්සයිට් එකේ වගේ කස්ටම් ඩොමේන් එකට. ඉතින් ඔයාලට එකක් නෙමෙයි ඩොමේන් ගොඩක් හදාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඉතින් අදම try කරලා බලන්න. ගොඩක් කාලවල ඔයාලට ප්‍රොජෙක්ට් ටෙස්ට් කරනකොට සාම්පල් ප්‍රොජෙක්ට් වලට යුනිවර්සිටි එකේ ප්‍රොජෙක්ට් කරනකොට ගොඩක් වටිනවා. මේක අපි හිතමුකෝ අපි ඇප් එකක් ඩෙවලොප් කරනවා කියලා. ඒතර ඇප් එක ඩෙවලොප් කරනකොට අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක කොහොමද අපේ හොස්ට් වෙන්නේ අපේ මොබයිල් එකේ. එතකොට ඔයාලට බෑක් එන්ඩ් එකට මේ ඩොමේන් එක මොනවද යූස් කරන්න පුළුවන්. මොකද පේන්නේ නැහැ. ඉතින් SSL ඉන්ස්ටෝල් කරන්න පුළුවන් සක්සස්ෆුලි. ඉතින් අදට එච්චරයි. ඉතින් ජය වේවා.